හොඳයි අද දේශනාවට සම්බන්ධ වෙලා ඉන්න හැමෝටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගිය සතියේ අපි කතා කරේ කාය විවේකයේ ගැන. අද මේ සතියේ කතා කරන්නේ චිත්ත විවේකය ගැන. ඉතින් ගිය සතියේ මාතෘකාවේදී මම ගත්තේ ගිය සතියේ අපේ සාකච්ඡාවේදී මම ගත්තේ ගාථා පාඨය කග්ගවිසාන සූත්‍රයේ ගාථා පාඨයක්. ඒකෙදි බුදුරන් වහන්සේගේ දේශනා කරනවා අර තනියඟක් තියෙන කඟ වේනෙක් වගේ එකලාව හැසිරීමේ තමන්ට පුළුවන් වෙලාවට හරි ඒ වගේ කාය විවේකයක් ගන්න එකේ තියෙන තමන්ට තියෙන ලාභය. ඒක තනි වශයෙන් අපිට ගන්න පුළුවන් තමන් මිනිස්සෙක් වෙලා ඉපදුනාට පස්සේ තමන් අවුරුදු 20ක් අවුරුදු 30ක් අවුරුදු 30 පැන්නට පස්සේ අපි ඇහෙන් දකින්න පුළුවන් දේවල් දැකලා ඉවරයි, කනෙන් අහන්න පුළුවන් ශබ්ද අහලා ඉවරයි, ඊට පස්සේ රස බලලා ඉවරයි. ඔය ටිකම තමයි ආපහු රිපීට් වෙන්නේ. එතකොට මොකටද මිනිස්සෙක් වෙලා ආවේ කියන කාරණේ කාලයක් යද්දි හරි ටිකක් ප්‍රඥාවට ගෝචර වුණොත් මොකටද මම මේ ඇවිල්ලා තියෙන්නේ මිනිස්සෙක් වෙලා? ඇවිල්ලා ඉන්නේ මේ කකා බිබී ඊට පස්සේ ශබ්ද අහහා කාමයන් ගේ ගොඩේ වැටිලා අර ඇඹලේක් තමන්ගේ ප්‍රමාණය දන්නේ නැහැ වගේ මීපැණියකට පොඩ්ඩක් ඔලුව දාගෙන ඉඳලා බීලා අන්තිමට මත් වෙලා ප්‍රමාණය නොදැන ඒකට වැටිලා ඒකෙම නැහෙන ඇඹලේක් වගේ වෙන මනුස්ස කයක් හම්බෙච්ච මිනිස්සෙක් වෙනවද? එහෙම නැත්නම් තමන් මිනිස්සෙක් කියලා ඉපදුණු කාර්ය මොකක්ද කියලා තමන්ම ගවේෂණය කරලා හොයාගන්නවද කියන කාරණේ. එතකොට මෙන්න මේ චිත්ත විවේකයේ කියන තැනට ආවොත් මිනිස්සුන්ට කියන්න පුළුවන් අපි මෙහෙම වැඩ කරනවා, අපි මෙහෙම උදේ ගෙදරින් යනවා, ඊට පස්සේ හවස 5ට තමයි ඉවර වෙන්නේ, ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ළමයින්ගේ වැඩ කරන්න තියෙනවා, ඊට පස්සේ එහෙම නැත්නම් භාර්යාවට නම් සැමියාගේ වැඩ කරන්න තියෙනවා. ඔය වගේ විවිධාකාර වූ දෝෂාරෝපණ බාහිරයට එල්ල වෙන ලෝකයක තමයි අපි ගොඩක් වෙලාවට ජීවත් වෙන්නේ. එතකොට එහෙම නමුත් එහෙම සමාජයක එක එක්කෙනා කතා කරන්න ගත්තොත් මටත් මෙහෙමයි කියලා ඒගොල්ලෝ ඒක සාධාරණීකරණය කරගෙන කතා කරනවා ඒකේ තියෙන පදුට්ට පැත්ත. මේක මෙහෙමත් කරගෙන අපිට මේ විදිහට ජීවත් වෙන්න පුළුවන්ද බලන්නකෝ අර නිකන් තමන්ගේ ජීවිතේට දෙස් දෙන ස්වභාවයකට ඒ වගේ මනසක් තියෙන දෙන්නෙක් එක්ක වුණොත් ගොඩක් වෙලාවට ඒක සාධාරණීකර ගන්න පුළුවන්. නමුත් ධර්මයේ පැත්තෙන් බැලුවොත් අර කලින් සතිය අපි කතා කරා වගේ කාය විවේකයකට තමන්ට තනි වෙන්න පුළුවන් අවස්ථාවක් ගන්න පුළුවන්. ඒ අවස්ථාව ගත්තොත් ඒකේ තියෙන ප්‍රතිලාභයක් තමන්ට ලබන්න පුළුවන්. හැමදාම කතා කරනවා වගේ මම දැන් මෙතන ඉන්නවා කියන එකට දැනගෙන ඒකට අවදි වෙන්න තමන් ඉන්න තැන ආදාලා නැහැ. අනිත් කාරණේ තමයි එහෙම මම දැන් මෙතන කියලා තමන්ගේ ශරීරයට තමන්ගේ කයට සතිමත් වෙලා බැලුවට පස්සේ අර කලින් කතා කරා වගේ සක්මනකට එහෙම නැත්නම් තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු කරගෙන ඉඳෙද්දී ඔය කොහේද නැති කෙලෙසයක් තමන්ගේ හිතට මතුවුනොත් ඒක ඒ එන කෙලෙසයටවත් ඒ එන සිතුවිල්ලටවත් කිසිම දෙයකට තමන්ට තමන්ගේ නිරෝධයට එහෙම නැත්නම් තමන්ගේ විවේකයට කිසිම දෙයකට බාධා කරන්න බෑ. ගොඩක් වෙලාවට අපි මම හිතාගෙන හිටියෙත් මුල කාලේ මේක හරි කරන්න අමාරු දෙයක් වෙන්නේ නැති මේක මේ මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් වෙන්නේ නැති මේකට ගොඩාක් ඈත ගිහිල්ලා එහෙම නැත්නම් මිනිස්සු පේන්නේ නැතිම තැනකට ගිහිල්ලා තමයි මේ කාය විවේකයක් ගන්නව නම් ගන්න පුළුවන් එහෙම නැත්නම් චිත්ත විවේකයක් ගන්නව නම් ගන්න පුළුවන් කියන මතේ තමයි මමත් හිටියේ. නමුත් මේක කාලයක් සිහිය පුරුදු කරගෙන යද්දී තේරෙනවා තමන්ගේ නිරෝධයට එහෙම නැත්නම් තමන්ගේ විවේකයට බාධා කරන්න කිසිම කෙලෙසයකට බෑ. එහෙම නැත්නම් කිසිම සිතුවිල්ලකට බෑ. එහෙම නැත්නම් කාටවත් බෑ. බාහිරේ දින කිසිම දෙයකට තමන්ගේ විවේකය විනාශ කරන්න බෑ. ඒක කරගත්තොත් කරගන්නේ තමන් විතරයි. තමන්ම තමයි අනුන් දෙන ලනු කාලා තමන්ම තමයි ඒව නැති කරගන්නේ. එහෙම නැත්නම් ඇයෙන් කහෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් දෙන ලනු මනසෙන් දෙන ලනු කාලා තමන්ම ඒක නැති කරගන්නවා. ඒකට මම නැවතත් කියනවා ඒ තමන්ගේ තියෙන විවේකෙට තමන්ගේ තියෙන ඒ තමන්ගේ නිරෝධෙට
හානි කරන්න කිසිම දෙයකට බෑ. බෞද්ධය ගොඩක් වෙලාවට ඔය සාම්ප්‍රදායික බෞද්ධය හැම වෙලෙම කතා කරන්නේ හැදෙන පැත්ත. එහෙම නැත්නම් සමුදය පැත්ත. සමුදය වය පැත්තක් තියෙනවා. උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතං පඤ්ඤායති. ඉපදෙනවා අරමුණක් හිතට આવොත් ඇහෙන් රූපයක් දැක්කොත් කනෙන් ශබ්දයක් දැක්කොත් නාසයෙන් ගඳ සුවඳක් දැක්කොත් ඒකේ ඉපදෙන පැත්තක් තියෙනවා. ඊට පස්සේ ඒකේ පිහිටීම වෙනස් වෙමින් පවතිනවා. ඒ කියන්නේ ඒකේ සම්පූර්ණ පැවැත්මක් නැහැ. එන හිතට යන ඕනම අරමුණක ඉපදෙනවා. ඒක වෙනස් වෙලා ගිහිල්ලා ඒක වැය වෙනවා. වැය වෙන පැත්තට එනවා. සිසේෂන් කියලා කියනවා ඉංග්‍රීසියෙන්. මේ පැත්තේ අපිට arising ඇති වෙන පැත්ත. කියන්නේ ඉපදෙන පැත්ත තියෙනවා. වෙනස් වෙලා ඒක හැම එන ජීවිතේට ඕගොල්ලෝ ඉපදිච්ච දවස් ඉඳලා මෙතෙක් කාලයක් ආපු හැම අරමුණක්ම ආව විදියටම ඒක විනාශ වෙලා ගියා. නමුත් කමටහනක් මෙන්න මේ වගේ මේ තමන්ගේ manussත්වයේ නාමයෙන් මේ බුදු කෙනෙක් පහළ වෙලා මේ වගේ බුද්ධ ශාසනයක් තියෙන රටක ඉපදිලා මේ පණිවිඩය අහලා මේක පුරුදු කරන්නේ නැහැ කියන්නේ මිනිස්සෙක් තනිකර ඒ මිනිස්සයා තරම් පෞකාරයෙක් නැහැ. මොකද මේ වගේ පණිවිඩයක් අහන්න මේ වගේ පණිවිඩයක් Tamanට ලැබිලා ඒක පුරුදු කරන්න තියෙනවා කියන්නේ මේ මිනිස්සේ උපනිශ්‍රේ සම්පත් ලබලා තියෙනවා. කියන්නේ උපනිශ්‍රේ සම්පatti ලබලා. එහෙම නැත්තම් මේ අහන පණිවිඩේ ලොකුවට හිතවදින්නේ නැහැ. මොකද මේකේ Tamanට ඊළඟ ආත්මයක් ගැන කතා කරන්නේ නැහැ. මේකේ Tamanට ඊළඟ ආත්ම දිව්‍ය ලෝකයක් යන දෙයක් ගැනවත් එහෙම දෙයක් කතා කරන්නේ නැහැ. මේ මොහොතේ Tamanට ලැබෙන නිවනක්. මෙන්න මේ දේ තමයි මං ජීවිත කාලෙම හෙව්වේ. දන් දුන්නා හම්බුනේ නැහැ. ඊට පස්සේ දාණයෙන් සීලයට ගියා. ඒත් සම්පූර්ණ වුණේ නැහැ. සීලෙන් භාවනාවට ගියා. ඒත් සම්පූර්ණ වුණේ නැහැ. භාවනාවෙත් මෙන්න මේ සතිය අල්ලගත්ත දවසේ ඉඳලා එදා ඉඳලා ජීවිතේ මල්පල ගන්න පටන් ගත්තා. ඒක මම අද මෙහෙම ඇවිල්ලා බොහොම සතුටෙන් මේ මිනිස්සුත් එක්ක බෙදාගන්නේ. මොකද සතිය වඩන මිනිස්සු බොහොම සන්තෝෂෙන් තමන්ගේ වැඩ කටයුතු කරගෙන මේ අර ළඟදී අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ කතාවක් බොහොම ප්‍රසිද්ධ වුණා. මේ ළඟදී මම බාහිර එළියට වඩිනකොටත් ත්‍රිවිල් එක පිටිපස්සේ ගහලා තියෙනවා දැක්කා. අපි මේ ලෝකේ හිතන දේවල් වෙන්නේ නැහැ. වෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දේවල්. ඉතින් එතකොට එහෙම ලෝකෙක ජීවත් වෙන අපිට කොහොමද මෙන්න මේ සතිය කොච්චර වැදගත්ද කියන එක තීරණය වෙන්නේ එවෙලේ ඒ වෙනස් වෙන එකට වෙනස් වෙන ලෝකෙ වෙනස් වෙන මිනිස්සු තමන්ට තේරෙනවා තමන්ගේ ජීවිතය ගත්තොත් තමන් කොච්චර මූඩ් ස්විං වෙනවද කියලා ජීවිතේ එදා ගත කරන්නේ. ඒ දේවල් වෙද්දී කිසිම ගාණක් නැතුව සතියෙන් අර කලින් කිව්වා වගේ අපේ බෞද්ධය හදන්නේ CCTV එකක් හයි කරලා ඉස්සරහට එන මිනිස්සුයි ඉස්සරහට ඒ CCTV එකට ඉස්සරහට එන මිනිස්සු වෙනස් කරන්න හදන. CCTV එකක් ගෙදර හයි කරගන්න. මෙච්චර කල් හොරකම් කරා ඊට පස්සේ ගෙදර තියෙන වටින කියන දේවල් මිනිස්සු අරගෙන ගියා. හරි එහෙනම් හයි කරගමුකෝ කියලා හයි කරා. හයි කරාට පස්සෙත් මේගොල්ලෝ උත්සාහ කරන්නේ බෞද්ධයා උත්සාහ කරන්නේ මේ කැමරේ ඉස්සරහට එන මිනිස්සු වෙනස් කරන්න. එහෙම නැත්නම් කැමරේ ඉස්සරහට මෙයා ඉන්න ඕන. CCTV එක ඉස්සරහට මෙන්න මේ මිනිස්සයා මේ හොඳ එක්කෙනා විතරක් එන්න ඕන. කියලා පට්ටම ආත්ම දෘෂ්ටියක හිර වෙලා තමන්ගේ හිතට එන අරමුණු වෙනස් කරන්න හදනවා මිසක් මේ සතිය පුරුදු කරලා එන අරමුණට evenly suspended attention කියනවා. එහෙනම් choiceless awareness කියනවා. කිසිම තෝරා ගැනීමක් නැතිව තමන්ට මේ එන අරමුණු දිහා සතියෙන් බලන්න පුළුවන් නම් අන්න ඒ සතියට කිසිම දෙයක් වෙන්නේ නැහැ. තමන්ගේ CCTV එකේ ගෙදර CCTV එකක් ගහගෙන ඇතුලේ මහා මංකොල්ලකාරයෝ ටිකක් ඇවිල්ලා එහෙම නැත්නම් හොරු ටිකක් ඇවිල්ලා ගෙදර කඩලා බෙදලා මොනව කරත් අර CCTV එකට මුකුත් වෙනවද? ඒක තියෙනවනේ පැත්තකින්. එන්නේ ඒ වගේ තමයි සතියත් හොඳට බැලුවොත් තමන්ගේ විවේකයට තමන්ගේ මේ චිත්ත විවේකයට වෙනස් චිත්ත විවේකයට බලපෑම් කරන්න පුළුවන් කෙලෙසයක් මේ ලෝකේ නැහැ. ඒකින් තමයි බුදුහාමුදුරුවෝ නිවනක් පෙන්නුවේ. මේ නිවනට මුකුත් වෙන්නේ නැහැ. මිනිස්සු නිවනේ තමයි ඉන්නේ.
මිනිස්සු නිවෙන ඉඳගෙන මිනිස්සු නිවන හොයනවා. අර කියන්නේ කබීර් කියලා මුනිවරයෙක් කියනවා මට පුදුමයිලු මිනිස්සු දෙවියන් වහන්සේ හොයාගෙන මේ වන්දනා ගමන් යන එක. ඒක හරියට වතුරේ ඉන්න සතෙක්, වතුරේ ඉන්න මාළුවෙක් Tamanට තිබහයි කියන වගේ කතාවක් කියලා කියන්නේ. මිනිස්සු දෙවියන් හොයාගෙන වන්දනාව යන එක, මිනිස්සු දෙවියන් නඩ හදාගෙන වන්දනාව යන එක හරියට වතුරේ ඉන්න මාළුවෙක් මට තිබහයි කියන වගේ කතාවක් කියලා. මේ නවතත් කියන්නේ මේක මේ කොච්චර කතා කරත් මේක මේ කොච්චර අපි මෙහෙම සම්මුඛ වෙලා කතා කරත් Taman සතිය වඩන්නේ නැත්නම් Tamanට මේ කියන කාරණා නිකන් අර මේ වැදිලා යනවා ස්ලිප් වෙලා. ඔහේ නිකන් අර 6 පාරවල් 4 පාරවල් වදින්නේ නැහැ. ඔය සංකර ගහනවා වගේ කවර් ඩ්‍රයිව් ගහන්නේ නැහැ. මේක නිකන් එහෙම් මෙහෙම් තැවරිලා යනවා. මේ කියන කතාවත් ඒකට මෙතන මේ සභාවෙත් සාක්ෂි තියෙනවා. මේක සාලිය අහන් ඉන්නවා නම් සාලිය කියන්නේ මගේ ප්‍රධානම කැපකාරයා. එහෙම නැත්නම් දායකයා කියන්නත් පුළුවන්. මම ගොඩක් කල් ආශ්‍රය කරා නමුත් මේක වෙච්චර කනකට ගත්තේ නෑ කියන්නත් බෑ. මේ ඕමනාවක් තිබුණා. නමුත් මේ සක්මනක් කරන්න පටන් ගන්න කියලා ඒ සක්මන කරන්න පටන් අරගෙන කමටහන් වාර්තා ලියන්න පටන් ගත්ත දවසේ ඉඳලා තමයි එයාට තේරුනේ මේ කියන්නේ හදන්නේ මොකද්ද කියලා. එහෙම නැත්නම් මටත් මෙතන ඇවිල්ලා නිකන් ඔය ඕගොල්ලොන්ටත් තේරෙන්නේ නැති මටත් තේරුම් ගන්න බැරි දෙයක් කතා කරන්න පුළුවන්. නමුත් Tamante එක හිත වදින්නේ නැහැ. මාළු කොහෙවත් තියාගෙන මේ 3-5 ටිකක් හදාගෙන දැම්මට වැඩක් නැහැ නේ. ඒ මාළු ටික කපලා මේ 3-5 එකේ මං හදාගත්ත එකේ දාලා තියලා වහලා තියන්න ඕන එක වදින්න. ඒ වගේ තමයි මෙන්න මේ සතිය පුරුදු කරනවා නම් සතිය පුරුදු කරන මිනිස්සු බොහෝම ලේසියෙන් බොහෝම පහසුවෙන් මේ වෙනස් වෙන ලෝකේ තමන් කොච්චර දේවල් කරත් වෙන්නේ වෙන දේ තමන් හිතාගෙන ඉන්න දේ නෙවෙයි. අන්න එතකොට ඒ දේවල් එක්ක මූණ ඇඹුල් කරගන්න නැතුව එහෙම නැත්නම් මූණ කචල් කරගන්න නැතුව කොහොම ප්‍රසන්න මනසෙන් උදේ ඉඳලා හවස වෙනකන් Tamanට මේ වැඩ කටයුතු ටික කරගෙන ඉන්න පුළුවන් මයින්ඩ්සෙට් එකක් හැදෙන්නේ මේ සතියෙන් විතරයි. ඒක හරියට හදාගත්තොත් Taman කාලයක් කරොත් ඒ කරන තරමට Tamanට ප්‍රතිඵල තියෙනවා. ඒක සාන්දිටිකයි. ඒක මේ මොහොතේ Tamanට ලැබෙන දෙයක්. එහෙම නැතුව මේ ලබනාත්මේ ලැබෙන දෙයක්වත් මැරිලා මේ යන නිවනක්වත් නෙමෙයි. මේ මොහොතේ තියෙන නිවනක්. තමන්ගේ හිතට කොච්චර ද්වේෂය එනවයි කියලා කියනවා නම් තමන්ගේ හිතට කොච්චර රාගයක් එනවයි කියලා කිව්වත් ඒකේ නිරෝධයක් වෙනවා. ඒ සමුදය ආවත් තමන් සතිමත්ව ඉන්නවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳට සිහියෙන් ඒ දිහා තමන්ගේ නොවන එහෙම නැත්නම් අනුන්ගේ දෙයක් දිහා බලන විදියට පුළුවන් තමන්ගේ කුසලතාවයේ දියුණු කරගත්තොත් තමන්ට කාලයක් යනකොට තේරෙන පුදුම ඇතුළාන්තයේ තියෙන විවේකයක් ඇතුළාන්තයේ තියෙන තමන්ට තියෙන චිත්ත නිකන් අර ට්‍රිප් එකක් ගියා වගේ. දැන් ඕගොල්ලෝ හිතන්නකෝ ඕගොල්ලෝ ඔය වැඩ කටයුතු කරලා නිවාඩුවක් අහුනොත් යනවනේ ට්‍රිප්. ඒ ට්‍රිප් එකක් යන මොහොතේ ඕගොල්ලන්ට දැනෙනවා නිකන් අමුතුම නිදහසක්. නිකන් අර තියෙන මගුල් වලින් ඔක්කොම අයින් වුණා වගේ. ඒකනේ මිනිස්සු ට්‍රිප් යන්නේ. ඔයගොල්ලෝ හිතා ගන්න මේ සතිය පුරුදු කරොත් උදේ නැගිට වෙලේ ඉඳලා රෑ නිදා ගන්න වෙලාව වෙනකන් අන්න අර වගේ මානසිකත්වයක් දිගටම පවතිනවා. ඒක බ්‍රහ්මයෙක්ටවත් දෙවියෙක්ටවත් මාරයෙක්ටවත් ඒක නැති කරන්න බෑ. ඒක තමන්ගේ ළඟ තියෙන එකක්. ඒක තමන්ගේ ළඟ තියෙන එකක්. ඒක නිසා දැන් ඔය ගොඩාක් වෙලාවට කතා කරනවා මිනිස්සු කුණ්ඩලීනි ගැන. කුණ්ඩලීනි අවදි වීම සහ ඒ තමන්ගේ චිත්ත ශක්තිය ගොඩනගා ගැනීම ගැන. කුණ්ඩලීනි අවදි කරගන්න පුළුවන් ලෞකික ක්‍රම තියෙනවා. යෝග භාවනා කරලා ඒ වගේ දේවල් කරලා. නමුත් මෙන්න මේ තමන්ගේ මේ සතිය වැඩිම තුලින් තමන් මේ වැඩන සතිපට්ඨානයක් වැඩිම තුලින් තමන්ගේ මේ කුණ්ඩලීනි අවදි වීම වෙන්නේ ආපහු වැහෙන පැත්තට නෙමෙයි. ආයි අර වගේ දේවල් පිරෙන්නේ නැහැ. දැන් අපි ධානයක් වඩා ගත්තොත් සමත භාවනාවක් කරලා තමන්ට ධානය ලබා ගන්න පුළුවන්. ඒ ධානය පිරිහෙනවා. ඒ ශක්තියින් ආපහු නැති වෙනවා. අහලා ඇති අර බෝධිසත්වයෝ කාලයක් බුදු වෙන්න කලින් අපේ ගෞතම සිද්ධාර්ථ සර්වඥාන් වහන්සේ බුදු වෙන්න කලින් ඒක තාපසෙක් වෙලා ඉඳිද්දි ඔය එක රජමාලිගාවකට යනකොට
ඒ යන්න පුරුදු වෙලා ඉඳෙද්දි මේ රජුරුව නැති වෙලාවක ගිහිල්ලා දේවිය ඉන්න වෙලාවක දේවියගේ සලුව ගැලවිලා ගියාට පස්සේ මෙයා ඒ දේවියත් එක්ක කාම සේවනය කරලා අර දේවල් ඔක්කොම නැති වෙනවා. ඒ වගේ තවත් කතා වුණ තරම් තියෙනවා. ඒ වගේ මෙන්න මේ සතිය වැඩිවීමෙන් තමන්ගේ ඇතිවෙන ශක්තිය දිගට දිගට තමන් මේ සතිය පුරුදු කරගෙන යනවනම් තියෙනවට සතිය පාවිච්චි කරන්නේ නැතුව එතන තමන් හැම වෙලේම මම දැන් මෙතනට සතිමත් වෙලා මෙන්න මේ කමටහනක් මූලික කමටහනක් තමන්ගේ ජීවිතයේ තියාගෙන හිතන්න මූලික කමටහනක් නැති මිනිස්සයා තනිකර අර රුවලක් නැති නැවක් වගේ නිවනට අරමුණක් නෑ තමයි අනාරම්මනයි. නමුත් මේ ජීවිතේ යන ගැම්මත් එක්ක අනාරම්මනව යන එක මේක බොහොම බැලන්ස්. හිතාගන්න බුදුහාරයන් වහන්සේ ඉගැන්වීම එසේ මෙසේ එකක් නෙවෙයි. සර්වඥන් වහන්සේ ඉගැන්වීම කියන්නේ එසේ මෙසේ දෙයක් නෙවෙයි. මේක ඇවිල්ලා ඒ කියන්නේ ෆුල් පැකේජ් එකක්. ෆුල් පැකේජ් එකක්. මොකද නැත්තම් විනාත් ආගම්වල ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා ඒකේ එක්කෝ මේ මිනිස්යාට ඒක සම්පූර්ණ මේ ගිහි ජීවිතයෙන් අයින් වෙන්න ඕනේ. එහෙම නැත්තම් පැවිදි ජීවිතයකටම යන්න ඕනේ. මේකේ බුදුරජාණන් වහන්සේ එහෙම දෙයක් කියලා නැහැ. තමන්ගේ ජීවිතේ තමන් ජීවත් වෙලා ඉන්නකම් තමන් ඔය gedara තමන්ගේ පවුල් පන්සල් වෙලා ඉන්න අයගේ තමන්ගේ පවුලක් නඩත්තු කරන ගමන් ළමයෙක් බලා ගන්න ගමන් ඔෆිස් එකේ වැඩක් කරන ගමන් මේ කරගෙන යන්න පුළුවන් ප්‍රායෝගික මාර්ගයක්. ඒ නිසා මම ආරාධනා කරනවා හැමෝටම මේකට මම උත්සාහවත් කරනවා පුළුවන් තරම්. ගෙදරට ගෙනල්ලා දාගන්න ලණු පැදුරක්. ගෙදර හදාගන්න සක්මන් මළුවක්. ඒක මම කියන්නේ මේ සක්මන් මම හැම වෙලේම කියන්නේ මේ අහන් ඉන්න අයට හැම වෙලේම මම උනන්දු කරන්නේ ඔය දේවල් කොච්චර කරත් දැන් මගේ ළඟදී ඥාති වෙන සහෝදරියක් ඔය වගේම දෙයකට මට කතා කරා මම ඒත් ඇහුවා දැන් උඹට ඔය දේවල් කරලා තමන් දන්න නැතිනේ තමන්ගේ පවුල් මගේ දැන් මම පෞද්ගලිකව කතා කරොත් ඒ මිනිස්සුන්ගේ ජීවිත අවුල් ඔක්කොම ඒගොල්ලෝගේ අවුල් තියෙන පිස්සෝ දෙන්නෙක් එකට සෙට් වුණාට පස්සේ පිස්සන්ට ඒක ගාණක් නැහැ. නමුත් මේ බලන් ඉන්න මනුස්ස බුදු කෙනෙක් ගෙදරින් ගියොත් තේරෙනවා මොන පිස්සුවද මේ නටන්නේ. මෙච්චර විවේකයෙන් Tamanට ගත කරන්න පුළුවන් මනුස්ස ජීවිතයක් හම්බෙලා අරයාගේ වැරදි මෙයයිගේ වැරදි ඊට පස්සේ අල්ලපු ගෙදර වැරදි ඔළුවේ අර තියෙන කුණු කන්දල් සේරම Tamanගේ මනස කුණු වුණොත් කුණුමයි හොයන්නේ වටේ. අතන තැනකට ගියොත් එතන වැරදිමයි හොයන්නේ. ඒ වගේ මිනිස්සෙක් නොදකින් නොපතන් නොදෝමකින් තත්ත්වය තමයි. ඒ වගේ මිනිස්සෙක් කියන්නේ තනිකර කියන්නේ එහෙම මනසක් ඕගොල්ලෝ හිතන්න දැන් ඕගොල්ලෝ අවුරුදු 30 40 ඇතුළත ඔය වගේ මේ ඔය කාලෙදී කොහොම දිගටම ඕගොල්ලෝ වයසට යනවා මමත් වයසට යනවා ඊට පස්සේ ඔය තියෙන මානසිකත්වෙත් එක හිතන්න එපා වයසට ගියොත් බොහොම ලස්සන ජීවිතයක් හම්බෙයි කියලා වැඩිහිටි නිවාස වලට ගිහිල්ලා බලන්න මම පෞද්ගලිකව යනවා වැඩිහිටි නිවාස වලට සතිය පුරුදු කරන්න මූණ අට කරගෙන ඉන්නේ يعني අනුන්ට හෙන ගහපන් කියාගෙන ඉන්නේ එහෙම හිතක් නම් ඕනේ ඔන්න ඔය කාම ලෝකෙම බත් බැලයෝ වගේ ඕකටම පහඳින්න ආයිත් මැරෙනකොට කෙලින්ම අපාය යන්න දෙයක් නැහැ සම්පූර්ණ අපාය තමයි ඉන්නේ. ඒ කාලෙට හොදලා ගන්න බෑ. හොදලා ගන්න පුළුවන් කක්කාවක් නෙවෙයි ඒ කාලෙට තියෙන්නේ. ඒක නිසා මම ආරාධනා කරනවා හැමෝටම මේකට බහින්න. මේ ඉන්නවනම් කීප දෙනෙක් මෙතන 14 දෙනෙක් ඉන්නවා. මෙතන දෙන්නෙක් 3 දෙනෙක් ආවත් මම මේක හැමදාම ඇවිල්ලා කරනවා පුළුවන් තරම් විදියට. මං ඒකෙන් සතුටක් ලබනවා මොකද මේක මිනිස්සෙක්ට කියන්න ඕනේ මේ මිනිස්සෙක් මේක කරොත් ඒගොල්ලන්ට ලැබෙන ප්‍රතිලාභේ ඕගොල්ලෝ මේක අහගන්න හොඳට මේ ඕගොල්ලන්ට මේ දැනෙන දේ ඕගොල්ලෝ මේ පුරුදු කරන සතිය තව එක මිනිස්සෙට කියලා දෙන්න. තව එක මිනිස්සෙට උගන්වලා දෙන්න. උගන්වන්න. ඒ මිනිස්සේ ඒක අල්ලන විදිය තේරුම් ගන්න. ඒ මිනිස්සේ ඒක අල්ලන විදිය බලන්න. ඒකෙනුත් Tamanට ලොකු පන්නරයක් ලැබෙනවා මේ ලැබෙන සතියේ. අනිත් තේරුම් ගන්න. ඕගොල්ලොන්ගේ ජීවිතේ ගත කරද්දී ඕගොල්ලොන්ගේ ජීවිතේ කියන්නේ අලුත් සම්බන්ධතා ඇති වෙනකොට මේ සතිය පුරුදු අපේ ඔය ස්වාමීන් වහන්සේලා යනවා ගර්භණී මාතාවන්ට සිහිය පුරුදු කරන්න ඔය හොස්පිටල් වල පරීක්ෂණ වල කියන්නේ කොහොමත් දැන් තමන් හැම වෙලේම ඉන්නේ තරහින් නම් තමන් හැම වෙලේම ඉන්නේ එකට එක කරගෙන නම් තමන්ගේ කම්පන සංඛ්‍යාතේ තමන්ගේ තියෙන කම්පන සංඛ්‍යාතේ ළමයින්ට බලපාන. ඒ තමන්ගේ කුසේ ඉන්න ළමයාට ඒක සෑහෙන්න බලපාන. ඒක නිසා ලංකාවේ මම දැකපු දෙයක් තමයි පේරන්ටින් අවුල්. තමන් පුද්ගලයෙක් විදියට තමන්
මිනිස්සෙක් විදිහට අවුරුදු 30ක් 35ක් වෙද්දී ඉමෝෂනලි හොඳට ඉන්ටෙලිජන්ස් වෙන්න ඕනේ. එහෙම නැති මිනිස්සෙක් නිකන් ඔහේ අර මේ ළමයි නිකන් හදන්නම් වාලේ හැදුවම තමන්ගේ තියෙන කාම ආසාවට අපි අර කියන්නේ කතාවට අපේ ස්වාමීන් වහන්සේ කියනවා අපි ඔක්කොම unwanted children. අපිට මේ ළමයෙක් ඕන වෙලා අම්මලා කාමසේවනය කරා නෙවෙයි. ඒගොල්ලෝගේ තියෙන ආසාවට ඒගොල්ලෝ කාමසේවනය කරේ. ඒකේ අතුරු ඵලයක් විදිහට තමයි ළමයෙක් හම්බෙන්නේ. ඉතින් එතකොට අපි ඔක්කොම අනවශ්‍ය දරුවෝ විදිහට තමයි සලකන්නේ. අපේ සේරම ලැබෙන දරුවපත් අනවශ්‍ය දරුවපත්. එතකොට තමන් එහෙම බිහි වෙන ළමයෙකුට තමන් සතිමත් වෙලා නැත්තම් තමන්ගේ ඉමෝෂනලි තමන් ඉන්ටෙලිජන්ස් නැත්තම් හැමෝගෙම ළඟ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් තියෙනවනේ. AI app එකක් තියෙනවා ෆෝන් එකේ. Gemini තියෙනවා. එහෙම නැත්තම් ChatGPT තියෙනවා. ඔය ඕන දෙයක් දත්ත වශයෙන් ගන්න පුළුවන්. නමුත් මේ තමන්ගේ තියෙන හැඟීම් ගැන තියෙන බුද්ධිමත්භාවය සතිය පුරුදු කරේ නැත්තම් ඇති වෙන්නේ නෑම තමයි. ඒතොර එහෙම මිනිස්සෙක් ළමයෙක් හදලා ළමයාට මොනවද දෙන්නේ? ඔය තියෙන පිස්සුවම දුන්නොත් ඒ ළමයාට කොච්චර කරන අපරාධයක්ද කියලා බලන්නකෝ. ඒක නිසා හැමෝටම මම කියන්නේ මේක පුරුදු කරමු. සක්මනක් ගෙදරක හදාගමු. සක්මනක් කරමු දවසට Tamanට පුළුවන් තරම් වෙලාවක්. ඒ ගන්න ගැම්මෙන් මේ ලස්සන ජීවිතයක් Tamanට ගොඩනගා ගන්න පුළුවන්. අර ජීවිතේ මල් විහිං පල් කරගන්න නැතුව ලස්සන ජීවිතයක් ගත කරගන්න පුළුවන්. ඉතින් මම කැමතියි මේ සම්බන්ධ වෙලා ඉන්න පිරිසට මොනවා හරි කමටහන් වාර්තා ඉදිරිපත් කරලා තියෙනවා නම් එහෙම නැත්නම් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපි මේ ශීර්ෂයෙන් මේක මේ අපේ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න. සැලුම් අතෝසවල තියෙනවා. ඔයාලට අන්මියුට් කරන්න පුළුවන්ද? මම මෙහෙන් පොඩ්ඩක් ඉන්න බලන්න. අයිබෝන් ස්වාමීන් වහන්සේ. සරණයි. තෙරුවන් සරණයි. අද නිකන් මට දහම් කරුණක් නේ මම මේ දවස්වල හිතන දෙයක් ඔබ වහන්සේගෙන් දැනගන්න නිකන් ඒක සම්බන්ධව. ස්වාමීන් වහන්සේ මේ දැන් ඔය අපි ගොඩක් දැන් වල අහනවානේ සීල සමාධි ප්‍රඥා කියලා ඔය වචන තුන. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි හැමෝම වගේ දැන් මෙහෙම මොකක් හරි මෙහෙම සෙෂන් එකකට වගේ ඇවිල්ලා අපි මේ හොයන්නේ නිවනක් කියලා දෙයක් නේ. එතකොට ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ මට තේරෙන විදිහට මම වැරදි වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඒක තමයි මට වහන්සේගෙන් මේ හදාගන්නත් ඕනේ. දැන් ඕකේ සීල සමාධි ප්‍රඥා කිව්වොත් සීලය කියන්නේ එතකොට ස්වාමීන් වහන්සේ අපි අර කියන්නේ පංච සීලේ ඉඳන් ඒ කියන්නේ අපි හරි විදියට ඉන්න එක නම් සීලය කියන්නේ. සමාධිය කියන්නේ අපි මොකක් හරි සමත භාවනාවක් කරේ මොකක් හරි ඒ වගේ සතියෙන් ඉන්නවා නම් එතකොට ඒක සමාධිය. ඊට පස්සේ සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ එතකොට අපි අර මොකක්ද දේවල් ක්වෙස්චන් කරගෙන විපස්සනාගේ දිහා බලන් යෝනිසෝ මනසිකාරයෙන් වගේ බලන ගමන් ඒ කියන්නේ මේ හැමදේම ඇති වෙනවා නැති වෙනවා කියන එක ඒක ඒ විදිහට බලන එක දෙක මට දැනගන්න ඕනේ සීල සමාධි ප්‍රඥා කියලා මොකක්ද ඇත්තටම අපි ඒ අර යන පාත් එකේ සම්බන්ධ කන්සෙප්ට් එකම තමයි මට පොඩ්ඩක් ඉගෙන ගන්න. මොකක්ද මම වැරදියටද මේක හිතන්නේ නැත්නම් මොකක්ද දැන් අපි සතිය කියලා එකක් අපි හැම වෙලෙම කරනවද? ඒකෙන් ඇත්තටම ප්‍රතිඵල දෙනවා කියන මටත් දැන් තේරෙනවා ස්වාමීන් වහන්සේ. ඒක විතරක්ද දැන් මේ බුදුහාමුදුරු කිව්ව නිවන නැත්නම් සීල සමාධි ප්‍රඥා කියලා මොකද්ද ඔය කියලා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයක් කියලා දෙයක් කියලා තියෙනවා. ඒතකොට මොකද්ද ස්වාමීන් වහන්සේ අපි නිවන කියලා ඇත්තටම අපි ඒකට නම් ඩෙස්ටිනේෂන් එකද හිතන්නේ නැතුව හිතමුකෝ ස්වාමීන් වහන්සේ මේ ඒ වගේ ස්ටේට් එකකට හරි මොකක් හරි හිතේ සුවයක් නේ අපි හොයන්නේ. එතකොට ඒකට බුදුහාමුදුරුවෝ කියපු දෙයක්ද සීල සමාධි ප්‍රඥා කියලා තුනකින් කරන්නේ නැත්නම් මොකක්ද ඇත්තටම අපි මේ නිවන කියලා අපි යනවා නම් ඒ යන්න ඕනේ පාත් එක කියන එක තමයි මට පොඩ්ඩක් අර දහම් මාර්ගයෙන් අර පැහැදිලි. ඕකෙදී ඔය Hindu දහමේ මේ වේදේ තියෙන කතාවක් මෙහෙම කතාවක්. ඒකේ කියනවා දෙවියන් වහන්සේ සත්‍ය එහෙම නැත්නම්
එහෙම නැත්නම් දෙවියන් වහන්සේ කියලා කියන්නකෝ. දෙවියන් වහන්සේව සත්‍ය හොයාගන්න මිනිස්සයාට සත්‍ය හොයාගන්න බැරි වෙන්න දෙවියන් වහන්සේ කල්පනා කරාලු කොහෙද මේක හංගන්නේ කියලා. ඊට පස්සේ බැලුවලු හන්දටත් මිනිස්සු යනවා. ඊට පස්සේ වෙන ළඟ තියෙන ග්‍රහලෝක වලට තැම්පත් කරොත් එතනටත් යනවා. ඊට පස්සේ චක්‍රාවාටේ තියෙන අන්තිම කොනේ එතනටත් මිනිස්සු යනවා. ඊට පස්සේ වෙන චක්‍රාවාටේ එතනටත් යනවා. ඊළඟ කොහොම ගිහිල්ලා බැලුවලු කොහේ දැම්මත් මිනිස්සු මේක හොයාගන්නවා. ඊට පස්සේ දෙවියෝ කොහේ හරි තැනක් තියෙනවා මේ මිනිස්සු හොයන්නේ නැති කියලා. ඊට පස්සේ බැලුවලු මේ මිනිස්සයාගේ අතුලාන්තේ දැම්මොත් කවදාවත් මේක හොයන්නේ නැහැ කියලා. ඊට පස්සේ ගිහිල්ලා ඇතුලේ තැම්පත් කරාලු. එහෙම කියලා කතාවක් කියනවා. ඔය කියන නිවන ඔයාට සාක්ෂාත් කරන්න පුළුවන් මේ මොහොතේ විතරයි. හෙට නෙවෙයි. ඊළඟ මොහොතෙත් නෙවෙයි. මේ මොහොතේ දැන් ඔයාගේ ළඟ තියෙන එකක් ඔයා ඔය හොයන්නේ. ඔයා දැන් ඔය හොයන්නේ ඔයාගේ දත්ත පද්ධතියට සාපේක්ෂව. ඔයාට දාලා තියෙන ඩේටාබේස් එකේ හැටියට. දැන් ඕකම මුස්ලිම් මිනිස්සෙක්ගෙන් ඕන වුණොත් ඒ මිනිස්සයාට ඒකේ ඕන වුණොත් එයා කොහොමද ඕක විශ්ලේෂණය කරගන්නේ? එයාගේ දත්ත පද්ධතියට සාපේක්ෂව. එයා එතකොට උන් වගේ ප්‍රශ්න ටිකක් අහනවා. එතකොට ඕක කතෝලික මිනිස්සෙක්ට ඔය අයිඩියා එක ආවොත් මිනිස්සුන්ට තේරෙනවනේ මේ කාලයක් කාම ලෝකයේ ඉඳලා ඇහැ කන නාසය දිව ශරීරයේ පිනෙවුවට පස්සේ එන ප්‍රශ්නයක්. තමන්ගේ තියෙන සංස්කෘතියට සාපේක්ෂව තමන් හොයන මොකක් හරි තමන්ට මේ ප්‍රශ්නෙට පිළිතුරක්. ඒතර හොයන්නේ ඔන්න ඔය දත්ත වලට සාපේක්ෂව අනාගතය. එතකොට හැම වෙලේම තමන් ඊළඟ මොහොතක් ගැන බලාපොරොත්තුෙන් ඉන්නේ. අනිත් කාරණේ සීල සමාධි ප්‍රඥා. එතකොට ඔය පැවිද්දන්ට තියෙන එකක් නේ ඕක. එතන අනිත් පැත්තෙන් බැලුවොත් ගිහි පිරිසට තියෙන්නේ දාන සීල භාවනා කියලා. හරිද? එතකොට සීලය කියන්නේ හරියට අපිට ගහගන්න වැටක් තියන්නකෝ දැන්. ඔයා මොකක් හරි ගොයමක් හරි එහෙම නැත්නම් වගාවක් හරි මල් පාත්තියක් හරි දාන්න ගත්තොත් අපි දානවනේ වැටක් ඒකට වල්ලූරු ඉන්නවනම් ඒකට අදාළ වැටක් දානවා. දැන් ඔය අලි ඉන්න පළාත්වල නම් ඒගොල්ලෝ අලි වැටක් දානවා. වල්ලූරු ඉන්නවනම් කරන්ට් එක දානවා. හරි මොකක් හරි කරනවා. ඔක මිනිස්සු හරි ඔකට අහුවෙලා මැරෙනවා. ඒ වගේ අර ගහගන්න ආරක්ෂිත වැටක් තියෙනවා. ඒ ආරක්ෂිත වැට ගහලා නිකන් හිටියට රෝග පැලවෙන්නේ නැහැ, මල් හිට වෙන්නේ නැහනේ. ඒකට තමන්ට තියෙනවා යම්කිසි ක්‍රියාවක් කරන්න. එතකොට සීලය අරගත්තට පස්සේ සීලයක් සමාදන් වුණොත් මිනිස්සෙක්ට තේරෙනවා මේ ඇතුළාන්තේ වැඩ කරන ක්‍රියාවලියක් තියෙනනේ මනසේ. ඒ මනසේ වැඩ කරන ක්‍රියාවලිය එයාට පේන්න ගන්නවා. දැන් සීලයක් සමාදන් වුණොත් සීලය කියන්නේ නොකර සිටීමක්නේ. දානය කියන්නේ කිරීමක්. දන් දීම. නමුත් සිල් රැකීමක් තියෙන්නේ. රකින්න තියෙන එකම ක්‍රමය මුකුත් නොකර සිටීම. එහෙම නැත්නම් සිල් රකින්නයි කියලා මුකුත් මේ සත්තු හොය ගිහිල්ලා සතගේ ළඟට ගිහිල්ලා නොමර ඉන්න අවශ්‍යතාවයක් නැහැ නේ. තමන් පාඩුවේ නිකන් ඉන්නවා. තමන්ට අවස්ථාව හම්බ වෙනවා. ඒ වෙලාවේ නොකර ඉන්නවා. එච්චරයි තියෙන්නේ. දාණයෙන් සීලයට එන්නේ ඔන්න ඔතනින්. ඒක තමන්ට නොකර සිටීම. ඇත්තටම දැන් බලනකොත් ඔය සීලෙන් තමන් උපසම්පදා සීලයකට ගියා කියලා. උපසම්පදා සීලයකට ගියොත් 227ක් තියෙනවා. නොකර ඉන්නත් මේ ටික දැනගන්නත් එපා. එතකොට සීලෙන් සමාධියෙන් ප්‍රඥාවට. සීලයක් රැකීමෙන් තමන් ඔය කියන සීලයක් මේ මොහොතේ තියෙන එක. අනිත් එක සීලය කියන එක කැඩෙන්න පුළුවන්. සීලය කියන එක කැඩෙන්න පුළුවන්. නමුත් සීලය අපිට ආපහු හදා ගන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට කියන්නේ ඔය එක ස්වාමීන් වහන්සේ කෙනෙක් බොහොම ඔය සමත පැත්තෙන් එහෙම නැත්නම් ඔය සමාධියට බර වෙලා බුදුහාමුදුරුවෝ කතා කරන්නේ ආනන්තරික සමාධියක් ගැන. එතන තියෙන ඒ අරමුණේ තමන්ට එන අරමුණ ගැන තමන් දැනුවත් නම් තමන් සතිමත් නම් සමාධිය තියෙනවා. එන අරමුණ වෙනස් වෙනවා. එතකොට ආනන්තරික සමාධියක් තියෙන්නේ. ඒ සමාධිය කැඩෙන්නේ නැහැ. ඒ සමාධිය උදේ ඉඳලා අවස් වෙනකන් පවා දිගටම පවතිනවා.
නමුත් අපේ බෞද්ධයෝ බලාපොරොත්තු වෙන්නේ සමත සමාධිය. නමුත් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමේ තියෙන විපස්සනා සමාධිය. නමුත් සමත සමාධිය ඒක එපා කියලා නැහැ. නමුත් තමන්ට නිර්වාණය අවශ්‍ය නම් තමන්ට තමන්ගේ බලාපොරොත්තුව නිවන නම් තමන්ට අවශ්‍ය විපස්සනා සමාධිය. එතන තමන් එන අරමුණ තමන්ට තරහ ගිහිල්ලා කියලා දන්නවනම් එතන තරහක් නැහැ. එතන තියෙන්නේ ප්‍රඥාව. තමන්ට හිත රාගය ඇවිල්ලා කියලා දන්නවනම් එතන රාගේ නැහැ. එතන තියෙන්නේ අවබෝධයක්. එතන තියෙන්නේ ප්‍රඥාවක්. එතකොට මේ ප්‍රශ්න අහන ඔයාට ඉතුරු ටික කෙරෙන්න ඕන. ඔය අහන්නේ සම්පූර්ණයෙන්ම දත්ත මත පදනම් වෙච්ච මේ කැරකැවිල්ලක ඔය අහන්නේ. ඕක හරි ස්වාමීනි. අහන්නේ ප්‍රත්‍යක්ෂකින් නෙමෙයි. ඔය අහන්නේ ඔයා පොත් කියවපු දෙයකින්. ඕක ප්‍රත්‍යක්ෂයකින් Tamanට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් අවස්ථාවක් එනවා කොතනදී ප්‍රඥාව මෝරන්නේ කියලා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ ප්‍රඥාවේ ලිග්ගල් තුන වගේ. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තැනට Taman හිතපත් උනොත් ඒ ත්‍රිලක්ෂණයේ තේරෙන මට්ටමට හිතපත් උනොත් ඒ එන ප්‍රසන්ට් එක. ඒ කියන්නේ ඔයාගේ ප්‍රසන්ට් කරන විදිය වාර්තාවකින් ගන්න පුළුවන්. කවදාවත් ලංකාවේ ඉන්න බෞද්ධයන්ට ඔයා හිතන්න කැලුම් ඔයා ගිහිල්ලා දලදා මාලිගාවේ හම්බෙන්නේ නැහනේ ඔය වයංජන 32ත් එක්ක තියෙන පූජාව. දලදා කටුවට තියන්න ධාතු කරඬුවට. ඔයා මැරෙනකන් ඔයාට දෙවේල දැන් බුදුරහමන තුන් වේලක් තියන්නේ නැහනේ. උදේයි දවලුයි. වේල් දෙකම ඔයාට මැරෙනකන් ඔයා දන් දෙන්න ගිහිල්ලා දානෙ දෙන්නකෝ ඔයාට නිවන් දකින්න පුළුවන්ද බලන්න. නිවන් දකින්න බෑ. එහෙම වෙන්නේ නැහැ. ඒක ඉරහඳ වගේ විශ්වාසය. ඒවා පොත් කියවන්නකෝ මැරෙනකන් ත්‍රිපිටකයම කියවන්නකෝ නිවන් දකින්න බෑ. ඒක වෙන්නේ නැහැ. ඔයා නිවන් දැකලා තියෙන එක වෙනම කතාවක්. ඔයාට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් හතියෙන් විතරයි. සතිපට්ඨානෙන් විතරයි. ඒකයි බුදුහාමුදුරුවෝ ඒකායනෝයම් භික්කවේ මග්ගෝ කියලා. එක මාර්ගයයි තියෙන්නේ. වෙන මොකුත් මේවට අතුරු පාරවල් ෂෝට්කට් නැහැ. මිනිසුන්ට කියන්න පුළුවන් එහෙම තියෙනවා කියලා මඩියතර කරගන්න. ඒක වෙනම කතාවක්. නමුත් බුදුහාමුදුරුවෝ එහෙම කියලා නැහැ. බුදුහාමුදුරුවෝ එහෙම වග වෙන්නෙත් නැහැ. ඒක හොඳ මතක තියාගන්න. ඔයාගේ ඔය හොයන නිවන දින ඔයාගාව. ඔයා මේ සතිය පුරුදු කරන්නේ නැතුව ඔය දේවල් අහනවා නම් ඔය දේවල් ප්‍රශ්න කරනවා නම් ඔයා අහන ප්‍රශ්න ඔයාගේ මේ ඉන්න අවුල් මනස තුලින් අහන ප්‍රශ්න. ඔයාට මැරෙනකන් ওই ප්‍රශ්නේ අහන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මැරෙනකන් ওই ප්‍රශ්නේ අහන්න පුළුවන්. ඔය මේ කියන්නේ මැරෙනකම්ම ඔයාට ওই ප්‍රශ්නේ එක එක අයගෙන් අහහා යන්න පුළුවන්. නමුත් පිළිතුරු දෙන්නේ ඔයා ගාව. ඒක මට ඔයාට දෙන්න බෑ. ඒක ඔයාගෙන්මයි මම ගන්න ඕනේ. අන්න එහෙම දවසක් එයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. හරි ස්වාමීනි. තේරුණා. හෂාන් අත උසවලා ඉන්නවද? සයින සයහද මට ඇහෙනවා ඔයාව. සොයිනද මේ මට මේ මම සක්මාන කරන්න උදේට ඔව්. මට සයිනද මේ පොඩ්ඩි දැනිච්ච දත්තමයි මේ මොක් හරි එකනේ සක්මන කරන්න උදේ ඊට කලින් දවස හරි දවස් ඒගෙන ඒ කරන ටයිම් එක මට එකන මගේ මට මොකක්හරි සතුටු දෙයක් වෙලා තිබ්බොත් අර කකුල එකනෙ අඩියට සිහිය තියෙන එක පොඩ්ඩක් එක හිටින් නැහැර හිත අර සතුටු ඒ මොකක්හරි එකත් එක්ක එකවා හද එනවා අරකුමත් අර ටයිම් එකින් 5%ක්වත් මේ කකුලට හිටින් නැහැ මේ සිහිය ඊටස පර්යන්කට ගත්ත හෙමයි අර
අර කියන්නේ හිත නිකන් අර එයා නිකන් අර ජොලි මූඩ් එකක් වගේ තියන් ඉන්නවා. හැබැයි සාමාන්‍යයෙන් මොකක් හරි කියන්නේ අවුල් කියන්නේ අප්සෙට් වෙන්න ඕනේ නැහැ චුට්ටක් අර මූඩ් නිකන් ලෝ වගේ තියෙනකොට පොඩ්ඩක් ඒක සක්මනේ එහෙම හිත හිටිනවා ගානට කියන්නේ හිටිනවා කියන්නේ ෆුල් 100%ම හිටින්නේ නැහැ කියන්නේ 100ට කලින්ට වැඩිය ටිකක් ලොක් වෙලා තියෙන ගතියක් තියෙනවා. එතකොට තමයි මට දැනගන්න ඕනේ අර වෙලාවේදී සිහිය හරියට වැඩ කරන්නේ නැත්තේ මොකද වගේ එකක් තමයි සොයන්නේ. ඒ හරි. කියන්නේ සතුටු ඔව් පැහැදිලි. දැන් ඔයා සක්මනක් කරලා තියෙනනේ මං ඉස්සෙල්ලා ඒකට මේ සාදු කියනවා. සක්මනක් කරලා මේ ප්‍රශ්නේ අහන එකට. එතකොට මං ඔයාගෙන් අහන ප්‍රශ්නේ දැන් ওই දේවල් ඔයා ඔයාට දැනුණානේ ඔයා දැනගත්තානේ. හිත හිටින්නේ නැහැ. හරි. සක්මනේ වම දකුණ කියලා මුලදී හොඳට මතක තියාගන්න වார்த்தාවක් සක්මනේ කරද්දී අපිට වැදගත් සතිය විතරයි. සිහිය විතරයි. එතකොට මූල කර්මස්ථානයක් තියෙනවනේ පාදයේ යටිපතුල. සක්මනට ගියාම ඉස්සෙල්ලා කොනක හිටගත්තාම මම දැන් මෙතන කියලා හොඳට සතිමත් වෙන්න තමන්ගේ කයට. සතිමත් වුණාම හිටගෙන ඉන්නවා කියලා දැනගන්න. දැනගෙන හොඳට බලන්න බර දැනෙන විදිය තමන්ගේ විලුඹට බර දැනෙනවා. ඊට පස්සේ කොට්ටෙට දැනෙනවා. ඇඟිලි වලට දැනෙනවා. වැඩිපුරම දැනෙන්නේ මාපට ඇඟිල්ලට. සුළු ඇඟිල්ලට අඩුවෙන් දැනෙන්නේ. හරිද? ඊට පස්සේ තමන්ට වම දකුණ කියලා මෙනෙහි කරගෙන ඇවිදින්න පුළුවන්. මේක වම මේක දකුණ. මේක දකුණ මේක වම. මේක වම නෙවෙයි මේක දකුණ නෙවෙයි කියලා තමන්ට තමන්ගේ මේ මොහොතට හොඳට එන්න පුළුවන්. ඒ ඉන්න මොහොතට. පැහැදිලිද? එතකොට ඉස්සෙල්ලා ඒකේ ඔයාගේ මූල කර්මස්ථානයේ විස්තර ටිකක් මුලදී වාර්තාවේ ලියන්න. වම දැනෙන විදිය, දකුණ දැනෙන විදිය, ඊට පස්සේ කොහෙද කකුල වදින්නේ, ඊට පස්සේ කොහෙද ඊට පස්සේ වදින්නේ, ඊට පස්සේ කොට්ටේ කොහොමද බර වෙන්නේ, ඇඟිලි කොහොමද බර වෙන්නේ. ඒ දේවල් ගැන හොඳට වාර්තාවේ මුලදී සඳහන් වෙන්න ඕන. පැහැදිලිද? ඊට පස්සේ ඔය කියන දේවල් වලට හිත යන එක සාමාන්‍යයි. එතකොට ඒක දැනගන්නේ මොකක් තියෙන හින්දාද? සිහිය නැත්තම් ඔයා දැන් වෙනදා ඔයාවම හිටියනම් ඔයාට ඔකවත් තේරෙන්නේ නැහනේ. දැන් ඔයා සිහිය පුරුදු කරන්න ගත්ත හින්දානේ ඔක තේරුනේ. දැන් ඔක ප්‍රශ්නයක්ද උත්තරයක්ද? උත්තරයක්. නමුත් අර මනස ඔක ප්‍රශ්නයක් කරගන්නවා. ඔක ප්‍රශ්නයක් කරගෙන තමයි දැන් ඔය අහන්නේ. නමුත් ඔයාට ලැබෙන්නේ මේ හොඳට මතක තියාගන්න අනිත් හැමෝම මේ සතියෙන් අපිට ලැබෙන්නේ උත්තර විතරයි. අපිට උත්තර ලැබෙන්නේ නමුත් අර විඥානේ ෂට කපටි මායාවී පට්ටපදුරු හිත ප්‍රශ්නයක් කරලා දෙනවා. මේක පටලවන්න බලාගෙන තමයි විඥානේ කියන්නේ තනිකර කක්ක ගොඩක්. අපි ඔය මම මගේ කියලා ආත්මය අල්ලගෙන ඉන්න එක ඕකේ ඇත්ත හැටි දැක්කොත් මූද මම මෙච්චර කල් මේ රැක ගන්න උත්සාහ කර හිතද කියලා ඕගොල්ලන්ට තේරෙයි. මේ වගේ ගූ ගොඩක්ද මේ අල්ලගෙන මේ සාධාරණීකරණ කරගෙන කියන දේවල් වලට නටනට නැටුවේ මෙන්න මේ වගේ කක්ක ගොඩක්ද කියලා තේරිච්ච දවස අනේ අපොයි ඇත්තරම ලැජ්ජ හිතෙනවා. මෙහෙම එකකටද මෙහෙම හිතියේ කියලා. ඉතින් මට කියන්න තියෙන්නේ වාට ඔය දේවල් ඔක්කොම උත්තර ඊට පස්සේ වාර්තාකරණේ එහෙම මූල කර්මස්ථානයේ විස්තර බැලුවට පස්සේ තමන්ගේ secondary objects මේ හිත යන්නේ කොහෙටද? ඇහැට යනවද, රූපයකට යනවද, සිතුවිල්ලකට යනවද, සතුටකට යනවද, ඊට පස්සේ දුකකට යනවද, emotions නේ. දැන් ඔයාට ওই emotion ගැන තේරෙන්නේ ඕක ඥානයක් කියලා ඔයාට තේරෙන්නේ නැද්ද? ඔයාට ওই දැනිච්ච දේ. එන්න තමන්ගේ තියෙන emotion ගැන තමන්ට තියෙන intelligence එක ඔය වැඩි වෙන්නේ එන්න. ඕක නිකන් අව탁සේරු කරන්න එපා. ඕක තමයි සතිය වඩනවා කියන්නේ. වෙන මුකුත් මහා ලොකු මැජික් නෑ මේකේ. මේක ඇවිල්ලා ඇත්ත ඇති සැටියෙන් දකින්න එක. එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ දැක්කත් සක්මන් කරත් ඕකම තමයි දකින්නේ. අනුරුද්ධ මහරහතන් සක්මන් කරත් ඕකම තමයි දකින්නේ. වෙන මුකුත් අමුතු දෙයක් දකින්නේ නෑ. ඔච්චරයි. ඕක පිළිගන්න බැරි කම තමයි මේ තියෙන පෘථග්ජනකම. එතකොට ඊළඟ කාරණේ තුන්වෙනි ස්ටෙප් එක වාර්තා කරන ලියනකොට ඔයා ලියන්න අර ටික හොඳට බලන්න මුලදී. ඔයාට දැනෙන දේවල් වම දකුණ තැන් වල සීල සිසිලස උණුසුම පුළුවන් නම් ගෙදරට ලණු කැදුරකුත් ගෙනල්ලා දාගන්න. ඒක අපත යන්නේ නැහැ ඔය සල්ලි. ඔයාගේ වයස කීයද දැන්? 30ට ගන්නවා. 38යි.
38යි 88 87. 87 right. එතකොට දැන් රල්ලි හම්බ කරන කාලේනේ ඔයා රස්සාවක් කරන මිනිස්සෙක්නේ. සාමාන්‍යයෙන් පියවර 20ක්. හරිද? 25ක් උපරිම කියන්නකො පියවර 20ක්. පියවර 15යි 20යි අතර. ඇවිදින්න පුළුවන් ලනුපැදුරු තියෙනවා ඔය තැන් තැන් වල කඩවල වල ගන්න. ඊට පස්සේ ඔය හේලිස් එකේ තියෙනවා. හරිද? ඒ වගේ අරගෙන රෝල් කරලා පැත්තකින් තියාගන්න. උදේ ගෙදර ඇතුලේ සක්මන් කරනවා නම් එළිය සක්මන් කරනවා නම් අවශ්‍ය නැහැ. නමුත් ඔයාලට උදේ අමාරු නම් අරක පොඩ්ඩක් රෝල දිගෑරලා මේ සක්මන කරන්න ලනුපැදුරු. කකුලට හොඳයි ඒක. එළියේ වැලි මලුවක් කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් මමත් පෞද්ගලිකව උදේ 3යි කාලට නැගිටලා උණු වතුර එක බීලා 3:00මාර වෙද්දි මේ කුටියෙන් එළියට බහලා එළියේ සක්මනකට යනවා හෝල් එකේ ලනුපැදුරේ. ඒ පැයක් සක්මන් කරලා ඇවිල්ලා පැයක් පරයන්කයක් කරලා තමයි මම දවස පටන් ගන්නේ. එහෙම කරන මිනිස්සේ ඔයාගේ ජීවිතේ ඔයා ඔය එකලස හදාගත්තොත් ඔයාගේ එකලස ඔයා හදාගත්තොත් ඔයාගේ ළමයෙක්ටවත් ඔයාගේ වයිෆ්ටවත් ඔයාගේ අම්මට තාත්තට ඔයාගේ කාටවත් ඔයාව හොල්ලන්න බෑ. ඔය බුදුරජාණන් වහන්සේගේ තියෙන බණේ ඇතුලෙන් ඔයාට දැනෙන්න ගනි. අන්නේ දැනෙන්න දවසට ඔයාට තේරෙයි ඔයාගේ ඇතුලේ කොච්චර හයියක් තියනවද කියලා. ඔයා මේ ඔයාව අව탁සේරු කරගෙන මම මහා මූසලෙක් මේ වැඩක් නැති මිනිස්සෙක් කියලා අව탁සේරු කරගෙන ඉන්න එකේ අනිත් පැත්තේ කොච්චර හයියක් තියෙනවද කියලා තේරිච්ච දවසට ඒක ඔයාට ඒ වෙලෙම ඔයාට තේරෙනවා. ඒක එන්න වැඩි වෙනකොට බුදුහාමුදුරුවෝ කියන්නේ අර හතර දිශාවෙන් හමන හුළඟට ගල් පර්වතයක් හොලවන්න බෑ වගේ චිත්ත ශක්තියක් ඇතුලේ හැදෙනවා. ඒක ගැන කතා කරන්න දෙයක් නෑ. ඒක අත්විඳින ගමන් මම මේ කතා කරන්නේ. මම බොහොම සතුටෙන් කතා කරන්නේ. මේ ඉන්න පිරිසට. ඒකින්ද ඕගොල්ලොත් මේක කරන්න. ඊට පස්සේ වම දකුණේ තියෙන විස්තර බලාගෙන යනවනේ මේක පිටට සිතුවිල්ලකට යනවා වේදනාවකට යනවා ඊට පස්සේ තමන්ට දැනෙන ඉමෝෂන් එකක් ඒවට යන්න පුළුවන් ඒක රාගයක් වෙන්න පුළුවන් ද්වේෂයක් වෙන්න පුළුවන් බය නැතුව වාර්තාවේ ලියන්න ලියලා ඊට පස්සේ මේක ආපහු නැවත එන්නේ කොහොමද කියන එක එන්නේ කොතනින්ද එන්නේ වමෙන් දාවේ දකුණෙන් දාවේ වමෙත් විලුඹ තියද්දිද ආපහු මේ මොහොතට තමන්ගේ මූල කර්මස්ථානට දැනුවත් වුණේ කියලා ඒක වාර්තා කරන්න. ඔය කරගෙන යන විදිය හොඳයි. ඕක හොඳටම ඇති. ඕකම තමයි කරන්න තියෙන්නේ. මම කරන්නේත් ওই ටිකම තමයි. ඕක කරලා විනාඩි 15ක් 20ක් කරලා පුළුවන් නම් විනාඩි 20ක පරයන්කකටත් යන්න. ඔයා මම දන්නේ ඔයා මාව දැනගත්තේ කොහෙන්ද කියලා. දැන් මගේ Facebook එකෙත් මම post දානවා. මගේ WhatsApp channel එකෙත් මම post දානවා. ඔය post කියවද්දි හරි ලස්සනයිනේ. හරිද? නමුත් ඕක යන මාර්ගේ මේක කියවල කට්ටිය චූන් වුණාට මේ කියන දේවල් දැනෙන්න නම් ඔන්න ඔය පාරේ යන්න වෙනවා පුතේ. ඔය ටික කරන්න වෙනවා. එහෙම නැත්නම් අපිට එවෙලේ චූන් එකක් හම්බ වෙනවා. ඒක නිකන් අර මේ බොනවා හා සිගරට් එකක් බොනවා හා මොකක් සමානයි. හරිද? ඔයා ඔය කරපු සක්මනට මම සාදු කියනවා. මමත් ඒක මේ අනුමෝදන් වෙනවා. දිගට කරගෙන යන් කියලා කියන්න පුළුවන්. තෙරුවන් සරණයි. තව කවුරු හරි ඉන්නවද? හරි. අපි ඉන්න පිරිස ඔහොම්මම සතිමත් ඉඳ ගැනීමක් කරමු කියලා මම ආරාධනා කරනවා හැමෝටම විනාඩි 10කට. ඔය ඉන්න විදියටම හොඳට කොන්ද කෙලින් කරගෙන වාඩි වෙලා S2 පියාගෙන හොඳට සමබරව වාඩි වෙන්න. කොන්ද කෙලින් තියාගන්න. මම මේ සෙෂන් එක ඉවර වෙලා ඊළඟට ආපහු නැවත ප්‍රශ්න වලට අවස්ථාව දෙන්නම්. දැන් පොඩ්ඩක් වාඩි වෙලා කොන්ද කෙලින් තියාගෙන S2 ගොඩාක් තද වහ ගන්නත් නැහැ.
තමන්ගේ අත් දෙක ඔඩොක්කුවට ගන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ පහසු විදියට අත් දෙක තියා ගන්න පුළුවන්. තමන්ගේ වටේ ඇහෙන ශබ්ද වලට තමන්ගේ කැමැති අකමැති රුචි අරුචි පැත්තක දාලා ඇහෙන ශබ්ද වලට හොඳට සතිමත් වෙන්න පුළුවන්. ඇහෙන බව දන්නවා. වෛර කරන්නවත් ආස වෙන්නවත් අවශ්‍ය නැතුව තමන් ඇහෙන බව දැනගෙන ඒ ඇහෙන ශබ්ද වලට සතිමත් වෙන්න පුළුවන්. එහෙම කයට තවත් හොඳට සතිමත් වුණොත් තමන් වාඩි වෙලා ඉන්න බව දැනගන්න පුළුවන්. තමන්ගේ පිටිපස්සට බර තේරෙනවා. කකුල් පොළවේ ගෑවිලා තියෙනවා තේරෙනවා. තමන්ගේ නළල තද කරගෙන නම් නළල මැද තද කරගෙන නම් ලිහිල් කරගන්න. තමන්ගේ උරිස්, තමන්ගේ අත්, තමන්ගේ බාහුව, තමන් ඇඟේ කොහේ හරි තද කරගෙන ඉන්නවා නම් ලිහිල් කරගන්න. මනුස්ස ජීවිතයක් ලබලා මෙහෙම ඇස් දෙක පියාගෙන තමන්ගේ කයට සතිමත් වෙන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා කියන්නේ බුද්ධ ශාසනය තමයි. මෙතනින් එහා අපිට තව ලබන්න දෙයක් නැහැ. ඔක්කොම ලබලා තියෙන්නේ. එහෙම සතිමත් වුණ ගමන් තමන්ට දැනගන්න පුළුවන් තමන්ගේ ආස්වාස ප්‍රාස්වාසය ඉබේ සිද්ධ වෙනවා. තමන් බලෙන් හුස්ම ගන්න යන්නේ නැහැ. බලෙන් හුස්ම හෙලන්නේ නැහැ. වැටෙන ආස්වාසය ප්‍රාස්වාසයට සතිමත් වෙනවා. ආස්වාසය කරද්දී තමන් ඇඟ පිම්බෙනවා දැනගන්න පුළුවන්. ප්‍රාස්වාසය කරද්දී ඇඟ හැකිලෙනවා දැනගන්න පුළුවන්. තවත් හොඳට සතිමත් වුණොත් ප්‍රශ්වාස වාතය තමන්ගේ නාසිකාග්‍රේ උණුසුම්ව වදිනවා දැනගන්න පුළුවන්. ශබ්ද වලට හිත පිට යනවා. හිත කරදර ගන්නෙ නෑ. සාමාන්‍යයි. නැවත ප්‍රශ්වාසයක් ආශ්වාසයක් වෙනවද කියලා බලනවා සිහියෙන් දැනගන්නවා. වේදනාව දැනෙන්න පුළුවන්. හිත කරදර ගන්නෙ නෑ. ශබ්ද ඇහෙන්න පුළුවන්. හිත කරදර ගන්නෙ නෑ. සිතිවිලි පහළ වෙන්න පුළුවන්. හිත කරදර ගන්නෙ නෑ. නැවත තමන්ගේ මූල කර්මස්ථානයේ වෙත සිහිය යොමු කරනවා. සිහියෙන් දැනගන්නවා. හුස්ම වාර කීයක් සතියෙන් ගන්න පුළුවන්ද? අපිට වැදගත් හිත පිට යන එක නෙවෙයි, නැවත මේ හුස්මට ගේන එක. පිට යන ගියාවයි හිත කරදර ගන්නෙ නෑ. නැවත හුස්මට ගන්නවා. සමහර හුස්ම දිගයි, සමහර හුස්ම කෙටි. මේක ආශ්වාසයක්, මේක ප්‍රශ්වාසයක් කියලා මෙනෙහි කරන්නත් පුළුවන්.
සාදු සාදු සාදු. හොඳ හැමෝම නැවත මේකේ මේ කෙනෙක් ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ ලණුපැදුරක් මිලදී ගන්න පුළුවන් කොහෙන්ද? මම ගම්පහවට සෙව්වා. හොයාගන්න බැරි වුණා. ඒක සොයාගන්න තුරු ටයිල් පොළවේ සක්මන් කරාට කමක් නැද්ද? තමන් ටයිල් ඒක හොයාගන්න ගන්න ටයිල් පොළවේ සක්මන් කරාට කමක් නැහැ. මට මෙහෙම උපදේශයක් දෙන්න පුළුවන් නිකන් යෝජනාවක්. මමත් ඔය කොහේ හරි ගිහිල්ලා වැඩසටහනකට සහභාගී වුණොත් ඉන්න තැන කුටියේ සක්මනක් නැත්නම් මම කරන්නේ ඔය කාපට් එක තුනක් තියෙන ඒවා ටිකක් නිකන් රෙදි කෑලි ටිකක් එහෙම මෙහෙම හොයලා තියෙන ටික දාගන්න. එහෙම දෙයකට යන්න පුළුවන්. ලනුපැදුර ඇත්තටම හේලිස් එකේ තියෙනවා. ඔය හේලිස් තප්පරයක් දෙන්න මට හිතෙන්නේ මම මේකේ ලින්ක් එකක් දැම්මා. දැක්ක ලින්ක් එකක් තියෙනවා මම කාට හරි යවුවා ළඟදී. හරි. කොහොම ඉන්න මම මෙතනම chat එකට දාන්නම්. ඔය ලින්ක් එක මට හම්බෙච්ච ලින්ක් එකක් මම කාට හරි යවුප එකක් හේලිස් මෙට්‍රස් කියලා. එයාලගේ මේ මෙට්‍රස් එකත් එන්නේ මොකද්ද මැට් එකත් හොඳයි ටිකක් ඝනකමට තියෙනවා. කකුලට ටිකක් අර අපහසු ගතියක් නැහැ. බොහොම හොඳයි මේක ලනුපැදුර ඇත්තටම කකුලට සනීපයි. එහෙම නැත්තම් ගොඩක් මම නම් දන්නේ මේක. එහෙම නැතුව ගොඩක් තැන්වලත් ඇති. ඔය මම සාලිය එක තැනකින් ගත්තා කියලා කිව්වේ ඒත් මේකක් නෙමෙයි. නමුත් කොහේ හරි අරගෙන තිබුණා. හෙව්වොත් හම්බෙනවා. ඕමනාව තිබ්බොත් Tamanට හොයාගන්න පුළුවන්. මොකද මේක තමන්ගේ ජීවිතයට කරන ලොකුම ආයෝජනයක්. මෙතනින් මේ වගේ දෙයක් තමන්ගේ ජීවිතයට දාගන්නවා කියන්නේ ආයිත් ඒක පුදුම ආයෝජනයක්. මොකද ඕගොල්ලොන් ඇහැ කන නාසය දිවශරීර බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ මුළු ලෝකයාම ඇහැ කන නාසය දිව ශරීරය පිනවන්න යන පැත්තක යන්නේ. අපපතිට්ඨිත අනාරම්මන අනිදස්සන නොපිහිටන තැනක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. විවේක ස්ථානයක්. ඉතින් ඒකට අනුග්‍රහ කරන්න අපි මේ විදිහට අපේ ජීවිකාව සකස් කරගන්න. ආජීවය සකස් කරගන්න නැතුව කවදාවත් මේ ඒක කෙරෙන්නේ නැහැ. අපි හදා ගන්න ඕනේ විදියට. එතකොට ඒක ඇත්තම මේ සතිය ඒ වෙලේ තමන් පුරුදු කිරීමෙන් සහ මේ වගේ දේවල් වලට බැහැ ගැනීමෙන් ඒකේ එනවා 아무තු ජීවිතයට ජීවිකාවක් සකස් වෙනවා ඒකෙන්. අර ඕකට කියන්නේ කුලකාන්තාවක් පුරුෂාන්තරයට යන්නේ නැහැ වගේ. කියන්නේ අපේ තියෙන අමුතු නිකන් හැදියාවක් එක්ක හැදෙන අමුතුම සීලයක් එක්ක මේ සතිය පුරුදු කරන්න තමන්ගේ ඇතුළයන්තෙන් ගොඩ නැගෙන සීලයක් තියෙනවා. ඒක හරියට කකුලෙන් අනික් කකුල හොදනවා වගේ තමන්ගේ සතිය වඩන්න තමන්ගේ සීලය හැදෙනවා. සීලයක් මේ පැත්තෙන් හැදෙද්දි මේ පැත්තෙන් ආයි සතියක් දියුණු වෙනවා. අමුතුම බැලන්ස් එකක් මේකේ තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ අපිට ප්‍රායෝගිකව පෙන්වලා තියෙන උන්වහන්සේත් හිටපු ගමන් තමන්ට කාය විවේකී අවශ්‍යයි කියලා ඔක්කොම දමලා ගහලා යනවා. තමන්ගේ ළඟම ඉන්න උපස්ථායක කිව්වත් මේ මිනිස්සු වෙන ඔබ වහන්සේ හම්බෙන්න කියලා උන්වහන්සේ ගණන් ගන්නෑ. කනකට ගන්නෑ. මම විවේක වෙන්න ආවේ මට ওই මිනිස්සුන්ගෙන් වැඩක් නෑ. ওই කෑමෙන් මට වැඩක් නෑ. ඔය එන මිනිස්සුන්ගෙන් මට වැඩක් නෑ. මොකද බුදුරජාණන් දන්නෝ එන කට්ටිය කතා කරන්නේ වල්පල්. හරියට පොයින්ට් එකට ප්‍රශ්න අහන මිනිස්සෙක් ඉන්නවා නම් ඒ මිනිස්සේ හොයාගෙන කිලෝමීටර් ගාණක් වුණත් බුදුරජාණන් වහන්සේ යනවා. ඉතින් එහෙම මිනිස්සෙක් ඒ කාලේ අපිට ආදර්ශ දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේත් ඒ විවේකේ ලැබලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ සුවේ ලැබලා තියෙනවා. එහෙම ලැබලා තමයි අපිට කියන්නේ අපිට කරන්න කියලා. නැවතත් ඕගොල්ලෝගේ ප්‍රශ්න මුකුත් නැත්තම් අවසාන වශයෙන් මම ආරාධනා කරනවා මලිදිර අපි පැයක් කාලයකට වැඩි කාලයක් සාකච්ඡා කරලා තියෙනවා. බොහොම සතුටුයි මේ සම්බන්ධ වෙච්ච පිරිසට එක්ක මේ සාකච්ඡාවක් කරන්න ලැබීම ගැන. ඉතින් මම මලිදිර ආරාධනා කරනවා සාකච්ඡාවේ නිමාව සටහන් කරන විදිහට වෙන ප්‍රශ්න කවුරු හරි අත ඔසවලා නැත්තම්